Hello guys, ඉතින් අද එහෙනම් අලුත් vlog එකකින් තමයි හම්බෙන්නේ. අද කරන්න තියෙන්නේ mainly කැම්පස් යන්න ඕනේ. ඩිග්‍රී එක අද යන්න ඕනේ. අපි කැම්පස් එකේ පොඩි ටූර් එකකුත් යමු. මොනවාද කැම්පස් එකේ ගිහිල්ලා යාළුවොත් එක්ක කැම්පස් එකට ගිහිල්ලා අද රැයට යන්න තියෙනවා. අම්මගේ බර්ත්ඩේ එක හෙට ඒ කියන්නේ 12 ලබද්දී ඕගනයිස් කරලා තියෙනවා. ඩිනර් අවුට් එකක් සහ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක්. ඉතින් සිනමා රෙඩ් එකට තමයි යන්න අපි ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් බලමු. එහෙනම් අපි ගිහිල්ලා අද දවසේ ටික කරමු. එහෙනම් වීඩියෝ එකෙන් හම්බෙමු. vlog එකෙන් හම්බෙමු එහෙනම්. Brief description about your project. වෙහෙස කර ගමනක් හමු ඒ ගමනක් දෙන්න. ඉතින් ගයිස් ඔයගලන්ට පේන්නේ නැති වෙන්නේ අපේ සෙට් එක. අපේ රවින්දු ඉන්නවා, දේශාන් මල්ලි ඉන්නවා, ඊට පස්සේ අපේ තේජක මල්ලි ඉන්නවා, සජීවර්ණ ඉන්නවා, කයිෂ්ක මල්ලි ඉන්නවා. ඉතින් අද එක්කෙනෙක් අඩුයි. අපේ සෙනුක මල්ලි අඩුයි. මේ වීඩියෝ දාලා ඉන්නවා. බට්ට අදත් කලින් යන්න ඕනද? බට්ට මලගෙදර. Yo. මේ අපේ දුලිෂ මල්ලි මේ පිටස්සට ගිහලා තිබ්බා. දුලිෂ මල්ලි තමයි ඉන්නේ. ඉතින් guys ඇත්තටම කිව්වොත් අපිට තියෙන්නේ වීක් එකට එක දවසයි ෆයිනල් ඉයර් එකේ හින්දා. එතකොට මේකෙදි අපිට කරන්න තියෙන්නේ මොනවාද මොඩියුල්ස් ඒ කියන්නේ අද තමයි ඔෆිෂියලි අපිට ලර්නින් අවුට්කම්ස් ටික දෙන්න පටන් ගත්තේ. එතකොට අද දැන් අපි ඉන්න ලෙක්චර්ස්ලා අපිට කියලා දුන්නා මොනවාද අපිට එන්නේ සහ බීෆ්ලි කියලා දුන්නා assignment එක. ඒ කියන්නේ අපිට ඒ අදාළ මොඩියුල් එකට අදාළව තියෙන assignment එක සහ project එක. ඒ කියන්නේ අපිට මොනවද develop කරන්න තියෙන softwares and මොනවද කරන්න තියෙන්නේ මේ දේවල් ටික discuss කරා. ඉතින් ඒ ටික discuss කරලා අපිට note අවශ්‍ය දේවල් note දාගන්න ඕන දේවල් note දාගන්න කියලා දේවල් දුන්නා. ඉතින් ඔයාලට පේන ඇති බෑ ගන්න වාඩි වෙලා ඉඳලා නැගිට්ටාන් පස්සේ කොහොමද දැනෙන හැඟීම කියලා. ඉතින් මේ අපිට දුන්නා පොඩි ගේම් එකක් වගේ. ගේම් එකක් කියන්නේ ටීම්ස් වලට බෙදලා ටීම්ස් වයිස් දුන්නා අපි මොකක් හරි ඇප් එකක් හෝ සෝෂල් මීඩියා මොකක් හරි එකක් අපි චූස් කරන්න උන්ට TikTok Uber ඒ වගේ මොන හරි Facebook වගේ චූස් කරලා අපි කියන්න ඕනේ මොකද්ද අපි ඒකේ හිතන ඉම්ප්‍රූව්මන්ට්ස් අපි ඒකට මොනවාද දාන්න ඕනේ ෆියුචර් එන්හාන්ස්මන්ට්ස් ඒ කියන්නේ මේකේ යම් කිසි දෙයක් වෙනුවෙන් මේක කියලා. ඉතින් අපි තෝරාගත්තේ Uber and Uber Eats. එතකොට Uber එකේදී අපි වෙන දේවල් සහ සමහර වෙන ස්කෑම්ස් වලට කොහොමද ඒවා ප්‍රිවෙන්ට් කරන්න අපි මොන දේවල්ද අපි යූස් කරන්න ඕනේ ෆීචර්ස් කියලා ඒ වගේ දේවල් ගැන ඩිස්කස් කරා. රවිදු රාතල් ඇද්දම ඉතින් guys දැන් අපිට ලන්ච් ටයිම් එක හම්බුනේ. ලන්ච් බ්‍රේක් එක හම්බුනාම දැන් අපි ගොඩක් කට්ටිය කෑම ගේනවා සහ අපි මදිපාඩු අපි පිටින් ගන්නවා. ඉතින් අපි අද ගියේ පල්ලෙහා කැන්ටින් එකට. මම වෙනම ෆුල් vlog එකක් කරන්න යුනිවර්සිටි එකේ. අද ගියේ පල්ලෙහා කැන්ටින් එකට. උඩ ලන්ච් ඒරියා එකට නෙවෙයි. කැන්ටින් එකේ කනකොටත් එතකොට කැන්ටින් එකේ ඉතින් කට්ටිය එකතු වෙලා ටක් ගාලා කාල වේලාව ඉෂුව එකත් එක්ක කතා කරලා කන්න පටන් ගත්තා. ඊළඟ සෙෂන් එකට යන්න ඕන නිසා ඉක්මනට ලන්ච් එක ගත්තා. ඉතින් ගයිස් දැන් කාලේ ඉවර වෙලා අපි පිටත් වෙන්න හදන්නේ ලෙක්චර් රූම් එකට. කට්ටිය ලිෆ්ට් එක පහළට එනකන් ඉන්නවා. හොඳටම කාලා දැන් තියෙන්නේ දැන් ඉන්නේ හොඳම නිදිමත ඉන්නේ කාලා. මොකද ෆුල් වෙන්න කාලේ ඉන්නේ කට්ටිය. ඉතින් ලිෆ්ට් එකේදී ඉතින් දන්නවනේ ඉතින් අපේ කට්ටියකට කොල්ලෝ ටිකක් එකට සෙට් වුණාන් පස්සේ ඉතින් එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ. එකෙක් අල්ලගෙන බයිට් කරන එක හෝ ඊතර නැති පුච්චලෙක් අල්ලගෙන බයිට් කිරීම හෝ
කොතන ගියත් දන්නවනේ කොල්ලෝ සෙට් එකක් එකට හිටියගෙන එතන ආතල් එකක් තියෙනවමයි. ඔය වීඩියෝ කරනවා. අම්මට මේ නළුව මේ මුව ගනින් මේ කොණ්ඩේ හදනවා. කවිෂක මල්ලි කෑල්ල හම්බෙන්න කෑලි නෑ කොණ්ඩේ පොඩ්ඩක් සුදු වෙලානේ. කෑල්ල ඉන්නවා දැන් කෑල්ල වන්දි ඇති. කවුද කෑල්ල? නෑනේ මේ. ඊයබා. නම කියන්න එපා යකෝ බ්ලොග්. ඉතින් guys මට මරු වැඩි වුණේ මොකද මගේ පරණ ලැප් එක නෙවෙයි මම ඩුබායි වලින් ගත්ත ලැප් එක යූස් කරන්නේ. ඒක මම දැම්මේ නෑ Visual Studio එක. මගේ තියෙන Visual Studio code එක. ඉතින් ඒ වෙලාවේ මම download වෙන්න දැම්ම Visual Studio එක. මොකද ඒක අපිට මොඩියුල් එකට ඕනේ වෙනවා. නමුත් මට ඇත්තටම ඒක මතක්ුන්නේ නෑ දාගන්න කියන්නේ මේ මොකද මට අර පුරුද්ද තියෙන මගේ පරණ ලැප් එකේ දාලා තියෙනවනේ. නමුත් මම යූස් කරන්නේ අලුත් එක. ඒකට දැන් ඉන්ස්ටෝල් කරලා තමයි මම දාගත්තේ Visual Studio එක. මොකද වෙලාවට මේ එදා උදේම තමයි unlimited package එක active කරේ මේ data වල. ඉතින් guys මේ තියෙන අපේ අනිත් මොඩියුල් එක කියන්නේ last මොඩියුල් එක එදාට තියෙන. ඉතින් අපිට කැම්පස් ඉවරෙද්දී වැස්ස මාර විදියට මේ පැත්තට. ඉතින් ඒකත් එක්ක ඉතින් අපි වැස්සේ කට්ටිය විසිර ගියා. ඉතින් අපි පිටත් වුණා දැන්. මම යුනිවර්සිටි එකෙන් පිටත් වුණා ගෙදර එන්න අම්මි තාත්ති එක්ක. මොකද අම්මිගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකට තියෙන ඩිනර් අවුට් එකයි සෙලිබ්‍රේෂන් එකටයි පිටත් වෙන්න ඕනේ කොළඹ වලට. ටයිම් ෆ්‍රේම් එක පොඩ්ඩක් ටෆ් එකක් තියෙන එක නිසා ටයිම් එක හරියට මැනේජ් කරන් යන්න ඕනේ. Hi guys ඉතින් ඔන්න ගෙදර ආවා. ඔන්න දැන් ගෙදර ඇවිල්ලා ඉවරලා චේන්ජ් එකක් දාගත්තා ඔෂ් එකක් දාගෙන දැන් පිටත් වෙන්න තියෙන්නේ අම්මිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් අයියා යක්කි ගිහිල්ලා ඉන්නේ කලින්ම අම්මයි තාත්තයි මායි තමයි දැන් පිටත් වෙන්න ඕනේ. ඉතින් අපි මේ පාර සෙලිබ්‍රේට් කරන අම්මිගේ බර්ත්ඩේ එක සිනමන් රෙඩ් එකේ. ඉතින් අයියලා තමයි අයියා අක්කයි තමයි ඔක්කොම ඕගනයිස් කරේ. ඉතින් අපි ගිහිල්ලාද අම්මිගේ බර්ත්ඩේ එකත් ඔන්න සෙලිබ්‍රේට් කරලෙමු මේ vlog එකෙන්ම. ඉතින් guys අපි පිටත් වුණා. හොඳටම වහිනවා. හයිවේ එකෙත් ඔයගලන්ට පේනවා ඇති. ඉතින් ඒ නිසා ලිමිට් එකකට අපි ගියේ. ඉතින් ඇත්තටම කියන්න ඕනේ පොඩ්ඩක් මේ ඇත්තටම දෙපැත්ත මේ හයිවේ එකේ මැත්තේ ගස් වවල හෝ මම දැක්කා සදර්න් එක්ස්ප්‍රස් වේ එකේ යද්දී වෙනම දාලා තියෙනවා සාමාන්‍ය රිෆ්ලෙක්ට් වෙන්නේ නැති වෙන්න දාලා තියෙනවා හයි කරලා ඒගොල්ලෝ අදලා ටෙක්නොලොජිස් යූස් කරලා. ඒක ඇත්තටම වටිනවා. මොකද එහා පැත්තෙන් එන කෙනාගේ ලයිට් එක එහා පැත්තෙන් අනිත් පැත්තට එන කෙනාගේ හෙඩ් ලයිට් එක ගොඩක් වෙලාට එක හෙන අපහසුතාවයක් ඩ්‍රයිව් කරන කෙනාට එක මූණට වදිනවා. මේ ගස් වවන එකෙන් සහ අර විදියට ටෙක්නොලොජිස් යූස් කරන එකෙන් වෙන්නේ ඇත්තටම ඒ වගේ බෝට්ස් හයි කරන එකෙන් ඒක ඇත්තටම ඒකෙන් ඇත්ත වශයෙන්ම කිව්වොත් ලොකු අවදානමක් නැති වෙනවා. මොකද හයිවේ එකේ ඔයගොල්ලෝ බලන්න ඒ වගේ නැති තැනක රෑප් ඩ්‍රයිව් කරද්දි කොච්චර අමාරුද කියලා මූණට හෙඩ්ලයිට් එක වදිද්දි එහෙම ඉෂුව එකක් තියෙනවා. ඉතින් ගයිස් අපි කොළඹ වලට ආවා. සාමාන්‍ය විනාඩි 10ත් 15ත් අතර වෙලා කාලයක් තමයි නෝමලි යන්නේ හයිවේ එකේ. නමුත් අද චුට්ටක් වැස්සෙන්ද සුළු එක ආපු නිසා විනාඩි 20ක් විතර ගියා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති රෑට කොච්චර ලස්සනද කියලා මේ බ්‍රිජ් එක ඒ මාරම විදියට නෙළුම් කුළුණ ඒ ටිකේ ලයිටින් සිස්ටම් එකෙන් අර ඇත්තටම කිව්වොත් යම් තාක් දුරකට ගන්නවා ලෙවල් එකකට. මොකද මම චයිනා වලදී ඩුබායි වලදී මැලේසියා වලදී බැංකොක් වලදී ওই රටවල් වලදී දැකලා තියෙන නයිට් ලයිෆ් එක තියෙන්නේ මේන් සිටිස් වල අන්න ඒ විදියට නයිට් විව් එක අරගන්න උත්සාහ කළා. ඇත්තට මේක වටිනවා. ලංකාවට ඒකට තමයි ටූරිස්ට්ලාගේ ඇට්‍රැක්ෂන් එක හම්බෙන්නේ. මොකද අපි දැක්ක දෙයක් තමයි කොළඹ වලදී හැමදාම අපි ඔය රැට ඔය ඩිනර් අවුට්ස් වලට ඉවෙන්ට්ස් වලට යද්දී එහෙම වැඩවලට දැක්ක දෙයක් තමයි ඇත්තටම කිව්වොත් මේ ටූරිස්ට්ලා අර අපි බැංකොක් වල ඒ වගේ දකින්න විදිහට තමයි ඒගොල්ලෝ රැට තමයි shopping කරන්න යන්නේ. ඉතින් මම හිතනවා ලංකාව ඉස්සරහට තව ටිකක් දියුණු වෙලා නයිට් shopping වලට හදෙයි කියලා. මොකද රෑ 10 11 වෙද්දී shops කොහොමත් ලංකාවේ වැහෙනවා. මම හිතන්නේ ඇත්තටම අර වගේ ඉම්ප්‍රූව්මන්ට් එකක් වුණොත් ඒක ඇත්තටම ගොඩක් වටින දෙයක්. ඒක මගේ අදහසක් මම හිතන්නේ.
ඉතින් ගයිස් අපි සිනමන් රෙඩ් එකට ආවා. ඉතින් අයියලා බුක් කරලා තිබ්බේ කලින්ම ඩිනර් පපට් එක. ඉතින් අපි කාර් පාක් එකට දාලා අපි ඩිනර් පපට් එක බුෆේ එකට ගිහිල්ලා බලමු කොහොමද කියලා සිනමන් රෙඩ් එකේ ඩිනර් පපට් එක. ඇත්තටම දෙයක් කියන්න ඕනේ මේ අපි මරීනෝ බීච් එක, සිනමන් රෙඩ් එක, ඊට පස්සේ සිනමන් ලයිෆ් එක, ඊට පස්සේ ඒ වගේ කොළඹ වල තියෙන මේන්ම ඒවලගේ ෆ්ලේවර්ස් ටික හොඳ හොටෙල්ස් වල තියෙන ඩිනර් බෆට් try කරලා තියෙනවා. ඉතින් මේකත් මම කියන්න ඕනේ හොඳම ඩිනර් බෆට් එකක්. ඔයගලන්ට පේනවා ඇති. ITC රත්නදීප හොටෙල් එකෙත් අපි ගිහිල්ලා ඩිනර් බෆට් එක මං හිතන්නේ ඒක නම් 3 පාරකට වඩා වගේ try කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම හිතන්නේ ඒ ලෙවල් එකට මේගොල්ලන්ගේ තියෙනවා සිනමන් රෙඩ් එකේ ඇත්තටම කැමෝල එහෙම අවුලක් නැහැ. හොඳට ෆ්ලේවර්ස් ටික තියෙනවා. අර ගොඩාක් ලොකු වේරියේෂන්ස් නැතුනට ගොඩාක් ලොකු දේවල් ඒ කියන්නේ ගොඩාක් කියන්නේ අර අපි ITC එකේ දකිනා වගේ මරණ බීච් එකේ දකිනා වගේ ගොඩාක් ලොකු වේරියේෂන්ස් නැති වුණාට මේගොල්ලන්ගේ චූස් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. සහ ඒවා ඇත්තටම අර අපි කියන්නේ නිකන් සමහර තැන්වල තියෙන අර වතුර වගේ එකක් ඒ එක්ස්පීරියන්ස් තියෙනවා අපිට. නමුත් මේගොල්ලන්ගේ තියෙනවා හොඳ රහට ඒ කෑමක් විදියට එක තියෙන එක මම රෙකමන්ඩ් කරනවා. ඉතින් ගයිස් කොහෙ ගියත් අපි පුරුද්දක් තියෙනවා අපිට පොඩක් විතර අපේ මොන හරි කණ එක. ඉතින් ඇත්තටම කිව්වොත් ඩුබායි ගියත් අපි මම මේ වීඩියෝ එකක් දාන්නම්. ඩුබායි ගියත් චයිනා ගියත් අපි හොයන්නේ දැන් චයිනා වල නම් ඇත්තටම හොයාගන්න බැරි වුණා. ඩුබායි වලේම උණුතු වඩ එකක් එකයි කීටේකයි කොහොම හරි ඉන්දියන් හරි පාකිස්තාන් හරි කඩේකට හරි ගිහලා වහගන්නවා. ඒක මන් දන්නේ අපේ ෆැමිලි එකේ තියෙන දෙයක් අපිට කොහෙ ගියත් එක තියෙන්න ඕනේ. ඉතින් ලංකාවේ තියෙන මොන හරි කනවා අපි. ඉතින් විතර ඒ කියන්නේ එග් හොපර්ස් ගත්තා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඉවලෙම දාලා තියෙනවා. මම මුකුළු දකින්න තියෙන වීඩියෝ එකේ. ඊට පස්සේ තිබ්බා තව ගොඩක් වේරියන්ස් තිබ්බා. අපි සාමාන්‍යයෙන් පෝක් වැඩි කැවෙන්නේ නැහැ. නමුත් මේ වගේ ඩිනර් අවුට් එකට ආපුවම ඉතින් පෝක් ටිකක් කැවෙනවා. ඊට පස්සේ චිකන් තිබ්බා වේරියන්ස්. ඊට පස්සේ රයිස්, ඊට පස්සේ සාමාන්‍ය බිරියානි වගේ. ඊට පස්සේ තව ගොඩක් තිබ්බා. පිට්සා තිබ්බා. ඉතින් ඒ වගේ දේවල් තමයි. ඉතින් සාමාන්‍යයෙන් අර මගේ පුරුදු තිනම වැඩි කද්‍ය අර බත් වැඩි ගන්නෙ නැහැ. අනිත් දේවල් තමයි සාමාන්‍යයෙන් එළවලු මාළුවේ දේවල් තමයි කැවෙන්නේ. ඉතින් ගයිස් අපි ඩිනර් එක අරගමු. ඊට පස්සේ ඩෙසර්ට් එකක් ගන්න එක. අසවම් පාට් එක ඩෙසර්ට් එකනේ. ෆැමිලි එක ඩිනර් එකේ විදියට කරන එක ඉතින් අපේ හැම බර්ත්ඩේ එකකටම යන්නේ ස්පෙෂල් ඉවෙන්ට් එකකට නම් ෆ්‍රී ටයිම් එක ටයිම් එකක් හදාගෙන යන එක ඉතින් ඒක සාමාන්‍යයෙන් නෝමල් දෙයක්. ඉතින් ගයිස් දැන් ඔක්කොම ඩිනර් එක අරන් ඉවරයි. දැන් අපේ ඩෙසර්ට් එක ගන්න ගමන් ඉන්නේ. ඉතින් ඩෙසර්ට් එකට මම අයිස්ක්‍රීම් කෑවේ නැහැ. අම්මි කෑවා, අක්කි කෑවා, අයියත් ටිකයි කෑවේ, තාත්ති කෑවෙත් නැහැ. මොකද මට මේ දවස් ටික විතර සීතලත් එක්ක පොඩ්ඩක් අයිස්ක්‍රීම්ස් කද්දි පොඩ්ඩක් මම පොඩ්ඩක් පරිස්සම් වෙනවා විශේෂයෙන් රෑට. ඉතින් ගයිස් අම්මිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා දැන් ගෙදර යනවා. රෑ 12ට ආයේ සෙලිබ්‍රේට් එක කරන්න කේක් එක කපන්න. ඉතින් ගයිස් ඇත්තටම කියනෝනේ ඒක හොඳයි. මම රෙකමන්ඩ් කරනවා සිනමන් රෙඩ් එක. ඉතින් ගයිස් හොඳටම වැස්ස. ඉතින් ඔයගලන්ට පේනවා ඇති නෙළුම් කුරුනේ ලස්සන view එකක් අපිට හම්බුණා.
ඒක ලයිට්ස් දාලා ඇත්තටම මාරම ලස්සන එක හෙන්න දුරට පේනවා ඇත්තටම. ඊට පස්සේ මොකද එකක් කියන්න ඕනේ දැන් ඒ වගේ දේවල් වලින් ඉන්කම් එකකුත් එනවා සැලකිය යුතු. මොකද අපේ ක්ලයන්ට්ස්ලා එනවා සාමාන්‍යයෙන් රටවල් වලින් එනවා ජපාන් චයිනා ඇතුළු රටවල් විචාර ප්‍රමාණික අපේ ක්ලයන්ට්ස්ලා එනවා. ඒගොල්ලෝ ආවම අපි ඒගොල්ලෝ එක යනවානේ ලංකාවේ බලන්න චුට්ටක්. එතකොට ඒගොල්ලෝ හරිම ආස ආපු ගාම ඉල්ලන්නේ අපෙන්. ඒ කියන්නේ ජපාන් චයිනා ඉන්දියන් කට්ටිය මේන්ලි එනවා. එතකොට ඒගොල්ලෝ ආපු ගාම ඉල්ලන්නේ මට මේ ලෝටස් ටවර් එක බලන්න පුළුවන්ද ඒක කොහොමද ඒකට යන්න ඕනේ කියලා ඒගොල්ලොන්ගේ එහෙම මතයක් තියෙනවා. ඉතින් අපි අනිවාර්යයෙන් මෙතෙන්ට ඒගොල්ලන් එක්කන් යනවා ආපුවම කියන්නේ බිස්නස් වැඩවලට ආවා පොඩ්ඩක් දවසක් දෙකක් ලංකාව වටේ ඒගොල්ලන් ඒ ගෙනියලා පෙන්නන. එතකොට තමයි ඒගොල්ලෝ ගිහලා රටේ කියන්නේ අනිත් අයට ලංකාව මෙහෙම ලස්සන තැනක් ඕගොල්ලොත් යන්න කියලා. එහෙම තමයි ලංකාවට ඩොලර්ස් එන්නේ. එතකොට අපි ඒකට අපිට පුළුවන් විදිහට අපි දායක වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි කරන්නේ. ඉතින් guys අද vlog එක ඇත්තටම ආදිස්සිය ගත්ත vlog එකක්. ඉතින් අපි එහෙනම් අලුත් vlog එකකින් හම්බෙමු එහෙනම් කට්ටියටම ටටා බයි.